ආයුබෝවන්. අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ මේ සුවිශේෂී ආහාර කීපයක් ගැන. අපට ලැබිච්ච මූලාශ්‍රයක, ඒ කියන්නේ පිළිකා සෛල විනාශ කරන ආහාර කියලා ලිපියක කොටස්වල මේ කියන ආහාරවලට පිළිකා සෛලක සටන් කරන්න පුළුවන්ලු. ඒ විතරක් නෙවෙයි තව සෞඛ්‍යවාසී ගොඩක් ගැනත් කියනවා. ඉතින් බලමු මේ මූලාශ්‍රය මොනවද මේ ගැන කියන්නේ කියලා. ඇත්තම මේ මූලාශ්‍රයේ තියෙන තොරතුරු දිහා අපි ටිකක් විමසිල්ලෙන් බලන්න ඕනේ. මොකද මේ ආහාරයි සෞඛ්‍යයයි ගැන කතා කරද්දී එක එක මත තියෙනවා, එක එක තොරතුරු තියෙනවා. ඉතින් වැදගත් වෙන්නේ මේ කියන දේවල් දිහා සමබරව බලන එක. හරියන. අපි මුලින්ම පටන් ගමු කරවිල වලින්. මූලාශ්‍රය කියන විදිහට නම් මේක හරිම පෝෂණයදායකයිලු. විශේෂයෙන්ම අර දීවැඩියව තියෙන අයට කිරිදෙන අම්මලාට එහෙම හොඳයි කියලාත් කියනවා. හැබැයි ඉතින් තිත්ත රස නිසා කට්ටිය කන්නේච්චර කැමති නෑ කියලාත් එකෙම තියෙනවා. ඕ ඒක ඇත්ත. මූලාශ්‍රය කියනවා රුධිරය පිරිසිදු කරනවා, අර කොලෙස්ටරෝල් අඩු කරනවා, ප්‍රතිශක්තිය වඩවනවා වගේ ගොඩක් දේවල්. ඒකම අර පුරස්ති ග්‍රන්ථි බඩවැලේ පියයුරු පිළිකාවලටත් හොඳයි කියලා පරිේශනත් උපුටලා දක්වනවලු. එහෙමයි. හැබැයි අර අන්තිමට කියන කතාව නම් ටිකක් අමුතුයි නේ. අර රැට කෑවම සර්ප විෂ ඇඟට අදිනවා කියන එකද? ඕ ඒක නම් ටිකක් අහන්න තමුතුයි තමයි. ඒකෙන් පේන්නේ මූලාශ්‍රයේ සමහර විට මේ විද්‍යාත්මක කරුණු එක්ක අර පරණ විශ්වාසය හැමත් එකට කලවම් කරනද කියලාත් හිතෙනවා. හරි. එතකොට අනෝදා ඒක පළතුරක් නේ? ඒකෙත් කියනවා පිළිකා සෛල වනසන හැකියාවක් තියෙනවලු. විශේෂයෙන්ම අර බඩවැලේ පෙනහලු අග්න්‍යාශය වගේ පිළිකා වර්ගත් නම් කරලම තියෙනවා. ඔව් අනෝදා ගැන නම් ප්‍රතිලාභ ලයිස්තු හරිම දිගයි වගේ. වෛරස්, බැක්ටීරියා නාශක ගුණ, පණුලෙඩ, ප්‍රෙෂර්, මානසික ආතතිය, ස්නායු ආබාධවලටත් හොඳයිලු. අර පිළිකාව බෙහෙත් ගත්තම කොණ්ඩේ යන එක, බර අඩු වෙන එක වගේ දේවල් පවා අඩු කරනවා කියලාත් විශේෂයෙන් කියනවා. ඒ කියන්නේ පිළිකාවට සටන් කරනවා වගේම ප්‍රතිකාර වලින් වෙන අතුරු ආබාධ අඩු කරන්නත් උදව් වෙනවා කියන එක නේද? එහෙම තමයි මූලාශ්‍රය කියන්නේ නූතන පරිේශන වලින් මේව ඔප්පු වෙලා කියලාත් සඳහන් වෙනවා. හැබැයි කරවිලවනට වඩා එහෙම නිශ්චිත පරිේශන සාක්ෂිනම් ඉදිරිපත් කරලා තිබුණේ නෑ වගේ නේද? ඔව් එහෙම තමයි පෙනුනේ. හරි ඊළඟට බීට්‍රූට් රතුවල ඒකෙත් තියෙනවා පිළිකා නසන ගුණයක් ගැන සෛල වර්ධනය අඩු කරනවලු. ඊට අමතරව අක්මාව වකුගඩු ආරක්ෂා කරනවා වගේ කාරණාත් තියෙනව නේද? ඔව් මල බද්ධයට ප්‍රෙෂර් එකට උදව් වෙනවා කියලාත් කියනවා. අර ප්‍රායෝගික උපදෙස් එහෙමත් තියෙනවා. කෑවට පස්සේ වතුර බොන්න ඕනෙලු විෂ ලේසියෙන් අයින් වෙන්න. හැබැයි ඉතින් උයද්දි විටමින් නැති වෙනවා කියලාත් කියනවා. ඒක වැදගත්. ඒ කියන්නේ ආහාරය හදාගන්න විදිහ ගැනත් එයාලා හිතලා තියෙනවා. පෝෂක ගැනත් කියලා තිබුණා නේද? විටමින් B යකඩ එහෙම. ඔව් ගොඩක් පෝෂක ගැන කියලා තිබුණා. හොඳයි. දැන් අපි දුරියන් පැත්තට යමුද? දුරියන්. ඒකෙදි මූලාශ්‍රය මුලින්ම කතා කරන්නේ ශක්තිර අර කාන්තාර රෝග, පුරුෂ ශක්තිය වගේ දේවල් ගැනලු. ඒ කියන්නේ සාමාන්‍ය ශක්තිය වඩවන පැත්තට මුලින්ම බර දීලා? ඔව්. ඊට පස්සේ තමයි අර සුපුරුදු විදිහට පිළිකා නසන ගුණ, ඇස්පෙනීම, තරුණ බව, කොලෙස්ටරෝල් අඩු කරන එක ඔය වගේ දිග ලයිස්තුවක් එන්නේ. ඒ රටාවම තමයි එතනක් තියෙන්නේ. ගොඩක් පුළුල් පරාසයක ප්‍රතිලාභ ආරෝපණය කරනවා. විටමින් ඛනිජ ලවණ ගැන සඳහන් කරනවා. හරියටම හරි. අවසාන වශයෙන් දෙලුම්. මෙතනදී මූලාශ්‍රය ටිකක් වෙනස් විදිහට වගේ නේද කතා කරන්නේ? ඔව් ඒක මමත් දැක්කා. එයාලා අර නිශ්චිත සංයෝග නම් කරනවා. අර පුනිකැලජින්ස්ද මොකක්ද දෙකක්? ඔව් පුලිකැලජින්ස්. ඒක ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්ලු. රතු වයින් ග්‍රීන් ටී වල වගේ 3 ගුණයක් ප්‍රබලයිලු. අනිත් එක පියුනිසික් අම්ලය. ඒක ඇටවල තියෙන්නේ පිළිකා බෙහෙත් වලටත් ගන්නවලු. ඒක වැදගත් තොරතුරක්. විශේෂයෙන් පුරස්ති ග්‍රන්ථි පියුරු පිළිකා ගැනත් කියනව නේද? එමයි. ඒ වගේම පරීක්ෂණයක්ත් උපුටනවා. අර පුරස්ති ග්‍රන්ථි පිළිකා රෝගීන්ගේ PSA මට්ටම ගැන. PSA කියන්නේ අර පිළිකාවක් තියෙනවද බලන්න පරීක්ෂා කරන දෙයක් නේ. ඔව්. ඉතින් දෙලුම් යූෂ බිව්වම ඒ PSA මට්ටම වැඩි වෙන වේගය අඩු වුණා කියලා ඒ පරීක්ෂණයෙන් හොයාගෙන කියලායි මූලාශ්‍රය කියන්නේ. එතකොට දෙලුම් ගැන කතා කරද්දී අනිත් ඒවට වඩා ටිකක් විද්‍යාත්මක බදනමක් දෙන්න උත්සාහ කරනවා වගේ නේද? ඕ එහෙම හිතන්න පුළුවන්. නිශ්චිත සංයෝග පරීක්ෂණයක් උපුටා දැකීම වගේ දේවල් නිසා. ඉතින් මේ හැම දෙයක්ම එකට අරන් බැලුවම අපි දැක්කා මේ මූලාශ්‍රයේ කරවිලා, අනෝදා, බීට්‍රූට්, දුරියන්, දෙලුම් කියන ආහාර ගැන මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ගොඩක් සෞඛ්‍යවාසී විශේෂයෙන්ම අර පිළිකානාශක ගුණ ගැන තමයි අවධාරණය කරන්නේ. හැබැයි මතක තියාගන්න ඕන මේ අපි කතා කළේ සම්පූර්ණයෙන්ම අර මූලාශ්‍රයේ තිබ්බ කරුණු ගැන විතරයි. ඇත්තම මේ මූලාශ්‍රයේ ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික දැනුමයි සමහර විද්‍යාත්මක දේවලු එකට ගලපලා තිනවා වගේ පෙනුනත්
සෞඛ්‍ය කියන්නේ ලෙඩ රෝග කියන්නේ හරිම සංකීර්ණ දේවල්. ඕනම සෞඛ්‍ය ප්‍රශ්නකදී වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි අදගත්ම දේ. ඒක අනිවාර්යයි. එහෙමයි. හැබැයි මේ වගේ මූලාශ්‍රයකින් අපියන් පොඩි හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? ඒ තමයි මේ වගේ විවිධාකාර පෝෂදාහී ආහාර වර්ග ඒවායේ ಗುಣ අගුණ ගැන තියෙන මේ විවිධ මත එක්ක කොහොමද අපි අපේ සමස්ත සෞඛ්‍යයට ජීවන රටාවට එකතු කරගන්නේ? සමහර විට ඒ ගැන තව ටිකක් හිතන්න, හොයාලා බලන්න ඉඩක් මේකෙන් ලැබෙනවා.